ආවේ. දැක්කද ඉලෙක්ට්‍රෝලයිට් දැම්ම. දැක්කද? තියාගෙන සල්ලි මල. මට ඕනේ නැහැ. දැක්කද මේ බීච් එකට අපිට ආව කෙල්ලෙක් ගියා බල ඉන්න. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. මුණ මගුලක්දනේ ආවෙලි දැන් ගහ ගන්නවා බැන ගන්නවා මොනවාදනේ? අනේ මට කරන්න බයිනවා ඉවරයක් නැහැ. මෙතන බීච් එකකට එන්න වෙන ගෑනුන්ගේ ආනවාසිතෙන් බල ඉන්නවා. බීච් නෙවෙයි බීච්. වෙන ගෑණෙක් කෙපෙම මතක් කරලාද කොහෙද? අයියෝ ඇති. ඕක කෑ ගහන්න දෙපානේ හැමදාම ඕක අහලමයි කන් දෙක ඉවරයි. ඔව් මං ගෑගේ හොද්දා වැරදි. මෙතන වෙන ගෑණෙක් මොන හරි කිව්වොත් ඉමි කට පියාගෙන මොකද හිනාවේ? ඇති. මයි යනවා යන්නනේ මොන වදයක්ද බණ්ඩා? අම්මා මචං මොකෝ මේ පැත්තේ? කැලලත් එක්ක ආව බයි දන්නේ නැද්ද? අම්මනේ. මොකෝ මේ අවුලේ වගේ? අවුලෙන් කියන්නේ බං ආලෙලගේ බයිනවා රන් වෙනවා ඉවරයක් නැහැ මම බැලලා ආව බං. අයියෝ බා ඔහම තමයි බං ඔහම තමයි ලව් කරද්දි. පොඩ්ඩක් ඉදා මං යාට ටොක් කරලා දෙන්නම්. බා එන්නවා මම ඉන්නනේ බං. සිරාවට අර ලොකු දෙයක් බං පුළුවන් නම් කරලා දියන්. නංගි මට මූජේ සීන්නේ කියයි දන්නේ නැහැ. තවත් ප්‍රශ්න ඩබල් වෙන ඒකුණු. ඕල්ලා දාලා කියන්නේ. Mame satuta santo se de yo hello de pane original import නංගි මොකෝ කේස් එක? නෑ අනේ එක්ක අපිලා ඉඳන් ගියා කේකේව කරනවා. මට නම් යා කිසිම ආදරයක් නෑ අයියේ. ඔව් නංගි ඒක නම් ඇත්ත. මුගේ කිසි ආදරයක් නැහැ නංගි. මූට වටේම කෙල්ලෝ. ඔයා හිතා ගන්න හැම රෑගම මූ ස්පා යනවා. ඔය ඒතකොට නැන්දා පුංචි මාමා බාප්පා මූට ඇති නැන්දලා මාමලා නෑ. ඔය ඔක්කොම කෙල්ලෝ ඉන්නේ. නංගි ඔයා ගන්න හොද තීරණයක් නංගි. මගේ නම්බර් එක තියෙනව නේද ඔයාලගේ? මට මෙසේජ් එකක් දාන්නකෝ මගේ අර ස්ක්‍රීන්ෂොට් එකක් තියෙනවා මම ඒක වාඩෙවන්නම් මේ රෑ වෙලා මෙසේජ් එකක් දාන්න එන මේ මම සැටල් කරා මම ඒකට කතා කරා ඒකේ මේ පොරුවට බැනලා තියෙන්නේ මවුලක් නැහැ මේ කතා කරා ඔබට අවුලක් නැහැ තෝ පරයා මොක්කම අහගෙන හිටියේ තෝ වල් බල්ලා තෝ මට සෙට් කරන්න යනවා කියලා වෙලා ගිහලා තෝ සෙට් කරගන්නේ දැන් රැට කෝල් ගන්නකෝ ඒකනේ තෝ පරයා තොට මම